රුසියා යුක්‍රේන නැතහොත් නේටෝ යුක්‍රේන යුද්ධය ගැන උනන්දුවක් දක්වන අයට නිවුස් එකක් රැගෙන අද මේ වීඩියෝ එකෙන් එන්නේ. මේ නිවුස් එක ලොස් ඇන්ජලිස් වල ප්‍රකට නිවුස් පබ්ලිකේෂන් එකක් වන කෝලප්හි පළ වූ නිවුස් එකක්. මේ නිවුස් එකෙන් කියවෙන්නේ යුක්‍රේන ජනතාවගේ ජනමතය ගැන මෑතකදී කරන ලද විශාල ප්‍රමාණයේ සමීක්ෂණ රාශියක ප්‍රතිඵල. මෙම සමීක්ෂණවලදී පරීක්ෂා කොට තිබෙන්නේ යුක්‍රේන පාලනය යටතේ තිබෙන ප්‍රදේශවල ජනතාවගේ රුසියා යුක්‍රේන යුද්ධයේ අනාගතය පිළිබඳව ඔවුන්ගේ අදහස්. මෙම සමීක්ෂණවලදී හෙළි වී ඇති කරුණක් තමයි යුක්‍රේන ජනතාවගෙන් 69% පමණ පවසා සිටින්නේ රුසියාව සමග යම් එකඟතාවයකට පැමිණ කෙසේ හෝ මෙම යුද්ධය නැවැත්විය යුතු බවයි. රුසියාව සමග යුද්ධය හරහා විසඳුමකට පැමිණිය යුතු බව 31% පමණක් ජනතාව ප්‍රකාශ කොට තිබෙනවා. 2022 මෙම ආයතන මගින්ම කරන ලද සමීක්ෂණ වලින් එදා ප්‍රකාශ වුණේ එහි අනිත් පැත්ත. එනම් යුක්‍රේන ජනතාවගේ 70% රුසියාව සමග යුද්ධ කර ජයග්‍රහණය කළ යුතු බව තමයි එදා ප්‍රකාශ කොට සිටියේ. රුසියාව සමග එකඟතාවයකට පැමිණීම සඳහා කැමැත්ත ප්‍රකාශ කළේ 30% පමණයි එදා. ඒ වගේම මෙම ප්‍රතිඵලයට එදා මර්දාන් අරගලය සමග පැමිණි Facebook ඉන්ෆ්ලුවන්ස් එකත් බලපෑවා. 2025 එම ආයතන මගින්ම ප්‍රකාශයට කරන ලද සමීක්ෂණ වල ප්‍රතිඵල 2022 එම ජනතාවගේ මතය උඩු යටු කිරීමක් ලෙසයි පෙනියන්නේ. 2022 මෙම සමීක්ෂණ වලට අති විශාල ප්‍රචාරයක් ලබා දුන් ජාත්‍යන්තර මාධ්‍ය මෙවර 2025 සමීක්ෂණයට කිසිදු ප්‍රචාරයක් ලබා නොදුන් බව ජාත්‍යන්තර ස්වාධීන දේශපාලන විචාරකයන් පවසලා තිබුණා. ඉතින් මේ කාරණය මගින් පෙන්වා සිටින්නේ කුමක්ද? සෙලෙන්ස්කී කරනුයේ යුක්‍රේන ජනතාවට අවශ්‍ය යුද්ධයක් නොවන බවයි. ඔහු කරනුයේ යුක්‍රේන ජනතාවගේ ජීවිත දේපල භූමිය තවත් කෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් බිලිදීම පමණයි. මේ බව මේ වන විට එම ජනතාවට යම් පමණකින් හෝ තේරි ගොස් තිබීම ලොකු දෙයක්. ලෝකයේ ඇතැම් රටවල නායකයන් සෙලෙන්ස්කී දුටු ගමන් සිප වැළඳගෙන වීරයෙක් ගානට දමා නාට්‍යයන් පෙන්වුවාට යුක්‍රේන ජනතාවට දිනෙන් දින මොහොතින් මොහොත ජාත්‍යන්තරයේ ලනුකා තමන් වැටුණු වල ගැන අවබෝධ වෙමින් පවතිනවා.